ආයිබෝවන් ජයග්‍රාහී සතියන්තය ප්‍රාර්ථනා කරනවා 2026 ජූලි මාසයේ 26 වැනි ඉරිදා ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල වෙත තමයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. බන්ධනාගාර තදබදයේ අවම කරන්න නිවාස අඩස්සියේ බන්ධනාගාරවල පවතින තදබදයේ අවම කිරීම සඳහා නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කරගෙන යන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. ඒ පිළිබඳව ඇතුල් පිටුවේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි උපරිම ප්‍රමාණය 10375ක් වුවත් එම අගයමින් 4 ගුණයක ප්‍රමාණයක් මේ වන විට බන්ධනාගාරවල රඳවා සිටින බව කියන අමාත්‍යවරයා මේ තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන කරමින් සිටින බවත් නිවාස අඩස්සියේ තැබීම වැනි තාක්ෂණික ක්‍රම හඳුන්වා දීමට ඒ යටතේ කටයුතු කරගෙන යන බවත් සඳහන් කරයි. නඩු ප්‍රමාණය කඩිනමින් අඩු කර ගැනීමට විනිශ්චයකරුවන්ට දැරිය හැකි තත්ත්වයන්ට පත් කිරීම අධිකරණ ශ්‍රේෂ්ඨයේ පවතින විශාලතම අභියෝගයක් බවද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීමට අවශ්‍ය මානව සම්පත ඇතුළු පහසුකම් ලබා දීමට රජය කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. ඊගාවට සඳහන් වෙනවා මෙහෙමයි මිනිසුරු හිගේන් නඩු 40000ක් මහාධිකරණවල හිර වෙලා මිනිසුරුවන්ගේ හිගේ ඇතුළු විවිධ කරුණු හේතුවෙන් රට පුරා මහාධිකරණවල විවිධ වර්ගයේ නඩු 40299ක් පමණ සිර වී පවතින බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමේවා පැවසීය. ඒ වගේම වැඩිදුරටත් මෙහෙම සඳහන් වෙනවා මින් 27376ක්ම අපරාධ නඩු බවද හෙතෙම සඳහන් කළේය. රටපුරා මහාධිකරණ 37ක් ක්‍රියාත්මක වන නමුත් මින් මහාධිකරණ 3ක් වෙන් වී ඇත්තේ අල්ලාස් හෝ දූෂණ නඩු විභාගයට පමණක් බව ඔහු පැවසුවේය. ප්‍රමාද වී ඇති නඩු විභාග ඉක්මන් කිරීමට නම් අපරාධ නඩු විභාග කරන මහාධිකරණ සංඛ්‍යාව 60ක් දක්වා වැඩි කළ යුතු බවද මහාචාර්යවරයා රජයට යෝජනා කරලා තියෙනවා. කොළඹට වතුර දෙන කැලණි ගඟ දූෂිතයි. ගඟ ගොඩ ගන්න කෝටි ගානක මෙහෙයුමක්. වැඩිම කාර්මික අපද්‍රව්‍ය එකතු වෙන්නේ කැලණි ගඟට. මධ්‍යම පරිසර අධිකාරිය කියන්නේ කොළඹ නගරයේ පානීය ජල අවශ්‍යතාවයෙන් 70%ක පමණ ප්‍රමාණයක් සපයනු ලබන කැලණි ගඟේ ජලය අවිස්සාවේලී සිට මෝදර දක්වා කොටසේ බොහෝ තැන්වලින් මිනිස් මල ද්‍රව්‍ය වලින් සහ කර්මාන්ත අපජලයෙන් දූෂණය වී තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් RSG කපිල රාජපක්ෂ ඉරිදා ලංකාදීපයට පවසලා තියෙනවා. ඊළඟට අපි සඳහන් වෙන්නේ ඇමරිකාව දමන්න ගිය 12.5ක බද්ද 10%ට බස්සයි. බලහත්කාරයෙන් ලබා ගන්න අතර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය තහනම් කිරීමට රජයේගත් තීරණය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැනවීමට යෝජිත 12.5ක අතිරේක බද්ද 10%ක අවම ප්‍රතිශතයක් දක්වා පහත දැමූ බව සඳහන් කරමින් ඇමරිකාව විසින් නිවේදනය කළ බව මුදල් අමාත්‍යාංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී කියලා සඳහන් වෙනවා. ඒ වගේම ඒක අපිට සුබදායක ආරංචියක්. ඒ වගේම මෙහෙම සඳහන් වෙනවා මෙමගින් අපනයන කරුවන්ට ධනාත්මක ප්‍රතිඵලයක් ඇති කරන අතර සාධාරණ වෙළඳාම වගයුතු ව්‍යාපාර පිළිවෙත් සහ ජාත්‍යන්තර පිළිගත් කම්කරු ප්‍රමිතීන් වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවීම පිළිඹු කරේ කියලා මේ සඳහන් වෙලා තියෙනවා. දඹදිව වන්දනාකරුවන්ට නොමිලේ දෙන වීසා නැවතත් බෞද්ධ වන්දනා ස්ථාන ඇතුළුව වන්දනාචාරිකා සඳහා ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන් සඳහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් නිර්දේශ කරන වන්දනාකරුවන් 10 දෙනෙකුගෙන් හෝ ඊට වැඩි කණ්ඩායම් සඳහා වීසා නොමිලේ නිකුත් කරන බව කොළඹ ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි. ඔන්න ඔබ දඹදිව වන්දනාගමනක් යන්න සූදානම් වෙලා හිතේ තියාගෙන හිටියනම් ඔබට සුබදායක ආරංචියක්. විශ්වාස භංගයේ ආණ්ඩුව දිනුම් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 116කින් පාර්ලිමේන්තුවේදී පසුගිය සිකුරාදා පස්වරුවේ පරාජයට පත්විය. එම යෝජනාවට විරුද්ධව ඡන්ද 152ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 36ක් පමණි. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා කියලා බෙදුරා සඳහන් වෙනවා. ඇප ගෙවා ගන්න බැරි 3000ක් දිගටම හිරේ පහසුකම් දීමට විශාල මුදලක් වැය කරලා ඇප තැබීමට සහ දඩ ගෙවීමට මුදල් නොමැතිවීම නිසා පුද්ගලයන් 3000කට අධික සංඛ්‍යාවක් වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාරවල රඳවා සිටිති.
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක තමයි ඒ බව සඳහන් වෙන්නේ. ඊගවට තියෙනවා ජනාධිපති නොකියත් මන්දිරවල ජනාධිපති මන්දිරවල 30000ක් නවත්තන්න ආරම්භ. රට පුරා ඇති ජනාධිපති මන්දිරවල ජනාධිපතිවරයා නවත්තන්න නොගත්තද ඉන් බොහෝම ගිය වර්ෂයේදී විවිධ පුජ්‍යලයන් 3089 දෙනෙකු නවත්තන්නගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙනවා කියලා තියෙනවා. මේ වගේම මෙහි වැඩිදුරටත් මෙහෙම සඳහන් වෙනවා. එසේම මෙම ජනාධිපති මන්දිර 7හි විදුලිය දුරකථන ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා වර්ෂයේදී රුපියල් 3,30,00,000කට ආසන්න මුදලක් වැය කර ඇතැයිද එහි දැක්වේ. මෙම ජනාධිපති මන්දිරවල එම වර්ෂයේ පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යාව 3කි. එසේම කතරගම මහියංගනයේ බෙන්තොට ජනාධිපති මන්දිරවල එම වර්ෂයේදී කිසිදු රැස්වීමක් හෝ නවත්තන් ගැනීමක් සිදු නොතිබියදී දුරකථන විදුලිය ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා ලක්ෂ 25කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසලා තියෙනවා. වෛද්‍ය වාර්තාවලට උපරිම ගාස්තු පනවයි. වැඩි විස්තර මෙන්න මේ විදිහට. පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර වලින් අය කරනු ලබන ගාස්තු සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය උපරිම ගාස්තු සීමාවක් පනවා තිබේ. ඒ අනුව සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා පෞද්ගලික අංශයෙන් අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 400කි. මින් පෙර අවස්ථාවක නිකුත් කරනු නිවේදනයකට අනුව ඩෙන්ගු රෝග නිర్ణ රුධිර පරීක්ෂාවක් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව වූයේ රුපියල් 1200කි. උපරිම මිල ඉක්මවා පරීක්ෂණ සිදු කරන්නේ නම් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් පවසයි. නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කරන අවස්ථා පිළිබඳ කාර්යාල වේලාවන් තුල 19777 19777 කෙටි දුරකථන අංකය ඔස්සේ මහ ජනතාවට පැමිණිලි කළ හැකි බව සභාපතිවරයා පැවසියේ. ඔබටත් යම්කිසි අසාධාරණයක් සිදු වුවොත් මේ වෛද්‍ය වාර්තා ගැනීමේදී මුදල් වැඩිපුර අය කරොත් 19777 එහෙම නැත්නම් 1977 කියලා සඳහන් කර හැකි. ඒ අංකයට ඔබට ඒ වෙලේම දුරකථන නම්තර ලබා දීලා ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. ඊගවට සිරස්තල අවසන් කරන්නේ මෙහෙමයි. බස් ආපනා ශාලාවට අධිකාරිය කඩාපැනීම. දිවෙන පුරා පීටි ප්‍රධාන බස් නැවතුම් පොළවල දුරගමන් බස් නැවතුම් පොළවල ආශ්‍රිතව පවත්වා යන වෙළඳසල් හා ආපන ශාලා ඉලක්ක කර ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී විශේෂ සෝසීමේසීමක් ක්‍රියාත්මක කරයි. මේ යටතේ වැටලීම් 211 සිදු කර ඇති අතර එහිදී පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන ආයතන කිහිපයක්ම නීතිය රැහැන්ට අතු කරගත් බව එම අධිකාරියේ ප්‍රකාශකේ ක්‍රීඩා ලංකාදීපයට ප්‍රකාශ කළේ. මහ ජනතාව සහ මගින් නිරන්තරයෙන් ගැවසෙන ප්‍රවාහන මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුවන අසාධාරණ වෙළඳ අක්‍රමිකතාවලින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම වැඩපිළිවෙලෙහි අරමුණ බවද එම ප්‍රකාශකයා පැවසීය. නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා බීම වර්ග කෙටි ආහාර ඇසුරුම් කළ ආහාර අලවිය සහ මිල ගණන් ප්‍රදර්ශන නොකිරීම ඇතුළු වැරදි රැසක් මෙහිදී අනාවරණය වුණා කියලා සඳහන් වෙනවා. අද ප්‍රවෘත්ති වලට මම දැක්කා සඳහන් වෙනවා වතුර බෝතල් වැඩිමට වික්ක ආයතනයකට නවතැන් පොලකට විරුද්ධව ලක්ෂ 10ක දඩයක් උසාවිය විසින් නියම කරපු ආකාරය. ඊළඟට තියෙන්නේ අපේ සතිය කාටුන් පියල් උදර සමරවීරගේ ලංකෝනිස්. ඒකේ තියෙනවා ලංකෝනිස් මෙහෙම අවන පළාත් සභා ඡන්දේ තිව්වට පස්සේ ආපහු ගෙවන්නම් කියලා ඊ මිනිහා මගෙන් ණයක් ඉල්ලුවේ. ඒත් උඹට මේ මිනිහට ණය නොදුන්නේ මේ මිනිහා ආපහු ගෙවයි කියලා ෂුවර් නැති හින්දාද? අපොයි නෑ මේ මිනිහා ණය ආපහු ගෙවයි කියලා නම් මට 200ක් ෂුවර්. එහෙනම් මොකද එහෙකටද ඔබේ ණය මුදල නොදුන්නේ? ඒත් පළාත් සභා ඡන්දේ තියයිද කියලා මට කිසි ෂුවර් එකක් නෑනේ. පළාත් සභා ඡන්දේ පේන මානෙක නැති ගතියක් තියෙන. ඊගාවට තියෙන්නේ සේතන්ගේ 30 එහි තියෙන මේ මූණේ පණුව තියෙන මේ කෑම එකක්ද මන්ද කොහමරි පණුව දඟලනවා පේනවා මේ පාර්ලිමේන්තුවේ ගාව තමයි ඒක පේන්නේ. අපේ දුප්පත් ජනතාව නහය වහගෙන ඉන්නවා. අප්‍රසන්නකමද අපිරිසුදුකම ගැනද මේ සඳහන් වෙන්නේ කියලා හොයාගන්න බෑ අපිට. ප්‍රශ්නාර්ථයක් තියෙන. ඊගාවට මැද පිටුවේ කාටුනේ පියල් උදේ සමරවීරගේ කාටුනේ තියෙනවා. එහි සඳහන් වෙනවා මෙහෙම අපේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉරාන යුද්ධයට මිසයිලයක් ගන්න යනවා. කරේ තියාගෙන ඇමරිකන් තොප්පිය දාගෙන යුද්ධයත් එක්ක පිටිපස්සෙන් දුම විදියට එන්න මේ ඉන්දර විදියට විසි වෙන්නේ නව තීරුබදු අපේ ජනාධිපතිවරයා ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ කකුලෙන් අදිනවා මේ
වගේ මට පේන්නේ නැත්තම් කකුල අත ගන්නවත් මන්ද නව තීරුබදු වලින් දැවෙන එක වළක්ව ගන්න තමයි එතුමා එහෙම කරනවා වගේ පේන්නේ. අපි සතියේ පුවත්පත් අවසන් කරන්න ඉරිදා කවිය හලලියගේ බලමු. ඉරිදා කවිය හලලිය මෙන්න මේ ආකාරයෙන් නිර්ධන පන්ති නායකයන් ගෙන ගිය අරගලය තුන් හෙළයම දිනා අරගත් පසු බලය ඒ නායකයෝ පොහොසත්ය ඉන්නේ මන්දිරවලය පන්තිය නම් තාම දුක් ගිනි මැලයක් තුලය ඒ නායකයෝ පොහොසත්ය ඉන්නේ මන්දිරවලය පන්තිය නම් තාම දුක් ගිනි මැලයක් තුලය. ඉතින් එනම් අදට ගිහින් එන්නම් ප්‍රාර්ථනා කරන්නම් ජයග්‍රාහී සතියන්තයක්.